ඉතින් guys අපි ඇවිල්ලා ඉන්නේ ආසියාවේ ලොකුම වෙසක් කූඩුව බලන්න. දැන් පොලිමේ ඉන්නේ. අපි දෙන්නේ කිරිඳිවැල හරිද? කිරිඳිවැල කියන්නේ මිල්ලතේ මහා වෙසක් කූඩුව තමයි මේකේ නම. අද තමයි අවසාන දවස. අන්න මෙතන තියෙනවා වෙසක් කූඩුව. අපි දැන් පොලිමේ ඉන්නේ. දැන් අවුරුදු ගානක ඉඳන් මේ වෙසක් කූඩුව පෙන්වන්නේ මිල්ලතේ හන්දියේ. හන්දියට පොඩ්ඩක් එහායින් තමයි වෙසක් කූඩුව තියෙන්නේ. පාර අයිනෙම. ගයිස් දැන් අපි සතමාර වෙනකල් ඉන්නේ. සතමාර තමයි මේක පෙන්වන්න පටන් ගන්නෙ. තුල්ලෙන් තනවා වගේ තමයි ඉන්නේ. ඉතින් මේ වෙසක් කූඩුව උසයි මේ පාර අඩි 62ක්. හදන්න ගිහලා දෙනවා ලක්ෂ 53ක් විතර ගිහලා දෙනවා කියලා කිව්වා. මේ පහන් කූඩුව හදන්න මාස 8ක් ගියා. එතකොට මේ පහන් කූඩුව පාදක කරගත් කතාවස්තුව තමයි පඩාචාරා කතාවස්තුව. ඒක සාමාන්‍යයෙන් ටික වෙලාවකට පස්සේ තමයි පෙන්වන්න සීන් එකක් තියෙන්නේ. ඒක බලා ගන්න chance එකක් හම්බෙයිද නැහැ. බලමුකෝ ඇතුළට ගියාම කොහොමද කියලා. ගයිස් ඔන්න පොලිමේ යනවා. චුට්ටක් ගියා. දැන් හතමාර වෙලාව. පූර්වාරාම විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නයේ සම්පූර්ණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාර්ග දැනුම් දුන්නා. සංවිධායක අපේ මේ ප්‍රතිමත් පිරිස අපේ සංවිධායක කමිටුවේ සමාජිකයෙක් කරා මේ කුටියට ප්‍රවිෂ්ඨ වන්නට උත්සුක වන හැටියට ඉතාමත් උවමනාවෙන් ඉල්ලා හිටිනවා. උසින් අඩි 61යි අඟල් 7ක් විශ්කම්භය මේ කණුවක සිට එහා පැත්තේ කණුව දක්වා අඩි 38ක් ඒ වගේම පරිවාර කූඩු 300කට අධිකයි. මේ විදුලි බුබුලු ගැන කතා කරනවා නම් LED පටි ආකාරයෙන් තමයි अंतर्गत वाले में विद्युत बुबुलु LED पाटी हारदास 500කට වැඩි ප්‍රමාණයක් ගැප්ව තිබෙනවා මේ කෝඩු රාජ්‍යය තුල. ගෞරවනීය මහා සංඝරත්නය নমස්කාර පූර්වකව හරසරින් යුතුව පිළිඅර ගන්නවා. ඔබ වහන්සේලා වැඩම කරන්න මේ ස්ථානෙට මේ ඉහළ මිලතේ යුද්ධ ක්‍රීඩා සමාජය 11 පියවර ලෙස ගෙනෙන අත්‍යලංකාර කූඩු රාජ්‍යය ඉතින් අද තමයි අවසන් දිනයේෙහි පුංචි කනගාටුවක් හිතේ තිබෙනවා අපේ මේ ක්‍රීඩා සමාජයේ මේ සත්කාරය කළ මේ වික්‍රමය සිදු කළ ඒ සහෘදයන් වෙනුවෙන් පුංචි වචනයක් දෙකක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. සංවිධායක මණ්ඩලය වර්ෂ කාල සීමාව තුළ මේ ලංකාවේ හැමතැනම මම ඉඳලා තියෙනවා. නමුත් මෙවැනි නිර්මාණයක් මම දැක්ක ප්‍රථම අවස්ථාව. මේකට වැඩි නිර්මාණයක් මම දැකලා නැහැ. ඒක නිසා මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන ඒ වගේම අපේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඉදිරියට රැගෙන යාම සඳහා මේ අපේ ඉහළ මිල්ලතේ ජනතාව විසින් ඉදිකරන ලද කූඩු රාජ්‍යය වෙනුවෙන් ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. මම අහුවර හිරු නාලිකාව ඔස්සේ මාස 7ක්
වෙනවා කියලා මේක පටන් අරගෙන මේක සාමාන්‍යයෙන් හැම ගමකම මාස 7කින් මේක නිම කරන්නට බෑ. සමහර ගම්වල මේවා නිර්මාණය කරන්න පටන් ගත්තට පස්සේ තරගයක් තියෙන මේ තර්ක එක මේ විදිහට කරමු මේ විදිහට කරමු කියලා අන්තිමට මේ විශේෂ මතක් කිරීම බියංගොඩ නයිවල පූර්වාරාම විහාරස්ථානයේ උන්වහන්සේ සමග පැමිණි බවට ඉතින් මේ වෙලාවේ සංවිධායක මණ්ඩලයට ඉතාමත් උවමනාවෙන් මම මතක් කර සිටිනවා ඒ පැමිණි පැතිවතුන් පිරිස මේ කුටිය තුලට උත්සුක වන හැටියට ඉතාමත් උවමනාවෙන් ඉල්ලා හිටිනවා. මේ ඊළඟටදී මුක්ති කණ්ඩායම මේ අපේ ප්‍රධානම සහභාගීයා උපදෙස් ලබා දෙනවා. මෙතන අපේ නිහි ප්‍රධාන අනුශාසක ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපේ අවිසාරි ඥානරත්න පඬිතුමාගේ තමයි මේ අප පිටිපස්සේ සිටින්නේ. මේ අවිසාරි හැම කොටසකම දායකත්වය උසලයි නායකත්වය උසලයි. එහි ආදරණීය සෝපාල මාමා මේ හැම දෙයක්ම ආරම්භයේ මේ දක්වාම සහ සියලුම රාත්‍රිවල මේ මාස 8ක කාලේ අවසානයේම යදකෙනක් ඔහු ප්‍රථමයෙන් මේ ස්ථානයට එන කෙනක් ඔහු. ඉතින් අපේ ශක්තිය ධෛර්යය යම් කිසි අවස්ථාවක අපට අවශ්‍යතාවයකට පිටුපනින්න හිතනවා නොලැබෙන තරමට ඔහු මේ ස්ථානයට වෙලා ඒ නායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ වැඩිහිටියාට ගරු කිරීම සමගම එකම වීම කියනවා හැමදාම කියන එකම වීම කියන ඔය පුංචි වචනය හරියාකාරවම තේරුම් ගන්න මේ පිරිසක් සිටින නිසා තමයි මේ ලෝක මවිත කරන්නට පුළුවන් ඒ විසක් නිර්මාණ අප සිදු කරේ. ඒ වගේම ආදරණීය ප්‍රියන්තයි ප්‍රියන්තයි පොඩ්ඩක් එනකොට කුමරුණ කතා කරලා ආදරණීය ප්‍රියන්තයි ඒ ලේඛනයේ වැඩ සිටින සමයේ දඹදිව සරණුවර මහා ධනවත් සිටු පවුලක් වාසය කළා. මේ සිටු පවුල තුල රූප සම්පත්තියෙන් අනුන්න රූපවතී නැත්නම් පටාචාරා නම් දූ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ මුළුතැන්ගේ දරපලන සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇවෑමෙන් මව්පියන්ටත් රහසේම රූපවතී නැත්නම් පටාචාරා දරපලන තරුණයන් සමග සිටු මෙතුරින් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොහු දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගතවීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුළම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇවෑමෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සැවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවාත් සමග ඇය සැවැත් නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවී අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස
ස්වාමියා ඇයට ආරාධනයක් දැරීම සඳහා ඒ නම රැගෙන ඒමට මහා වනයට ඇතුළු වුණා. වනය තුළ ඇති තුමසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුවදා උදැසන ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දෙය අවබෝධ වුණා. පටාචාරාව හඬමින් දරුවන් දෙදෙනාද රැගෙන සැවැත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදිය අසලට පැමිණියා. පෙරදා මහා වැස්සෙන් දෙකොඩ තලා යන අචිරවතී නදියෙන් දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙකොඩ තියා අලුත උපන් දරුවා ගඟින් එතර කර ගම් යුර මත තැබුවා. අනෙක් දරුවා රැගෙන ඒමට නැවත ගඟට බැසගත් ඇය දියරැලි නගමින් පහළ බසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් බිලිඳු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහසටම පියාසර කළා. පටාචාරා දරු සිනහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අත්පුඩි දැලුවා. එය දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬ ගසනවා යයි සිතමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරිපිටම මහා දේරල අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියා අහිමිව උමතු වූ පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙරදින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුණු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරාත් මියගිය බව කියා සිටියා. ඒ අසල ගෙන්නෙන් දැවෙන දරු සෑයක ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල් ගසා ඇය පන්නා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙව්රම් බේරේ දම්සභා මණ්ඩපේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙව්රම් බේරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුළින්ම වටහාගත් පටාචාරාව ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එමෙන්ම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ භාග්‍යවන්ත වුණා. ඉතින් මේ ස්ථානයේ වැඩම වදාළ ගෞරවනීය වීරසූරිය සියලුම දෙනාට පළමුවෙන් හත්පස ආරක්ෂා සම්පත්තිය පුණ්‍යෝන ආශිර්වාදය සැලකෙමින් ඔන්න ගයිස් අපි බලලා එළියට එන ගමන් ඉන්නේ. අපි නිවේදන මහත්මාගේ නිවේදන පාරමී පට්ට දෙනකක් ඉන්නවා. බලාපොරොත්තු වෙනවා. මොහේ ජනතාව ඒක ඔබට සම්පූර්ණ දෙමව්වේ වෛද්‍යාත්මක මංගලයේ පූජාස්ති සම්ස්මරණය කරන මේ විශාල අපි අපින්
අපි කීනන්ද වෙලාව 6 ඉඳන් 6 ඉඳන් ඔන්න දැන් වෙලාව 9යි කාලයි. අපි 6ට පොලිමට ආවේ 9 කාලයි ඔන්න දැන් වෙලාව බලලා ඉවරයි. ඇතුලේ ඉතින් විනාඩි 10ක් 15ක් විතර හිටියා. අවසන් වශයෙන් යෝගස්නා කළ කුංචි අනුශාසනාව කියන කාරණයට නමස්කාර ගුරුතුමෝ සමහර දේවල් ඔවුන්ට ඇහෙන්නේ නැහැ. අන්තිමට හැසිරෙන්නේ මම දැක්කා සමුදාය කටයුතු. හැබැයි ඔබ වාසේ ඒ අනුශාසනාව තුළ ඒ දේශනා කරන